ඉතින් කොහොමද මගේ යාළුවෝ හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් අලුත් වැඩක් කරන තමයි යන්නේ සෞදි අරාබියේ ඉන්නේ ඔයගොල්ලෝ දන්නවා. ඉතින් මම ඔයගොල්ලන්ට හිතුවා සීරීස් එකක් අරන් එන්න. ඉතින් කාලයකට පස්සේ තමයි මම අලුත් දෙයක් අරන් එන්නේ. මොකද මේ දවස්වල වැඩත් එක්ක සෑහෙන්න බිසි වෙලා තියෙන්නේ. ඉතින් මම හිතුවා කියන්නේ එක්කෙනෙක්ව වගේ ෆැමිලි එකේ එක්කෙනෙක්ව වා සෞදි අරාබියට ගන්නවා නම් කොහොමද ගන්නෙ විසිට් පීස් එකක් විදිහට. එතකොට ඔයා සෞදියේ ඉන්නවා නම් ඒ කියන්නේ ඔයා සෞදියේ ඉන්න ඕනේ. මම දැන් ඒ විදිහට තමයි පෙන්වන්නේ කොහොමද කරන්න කියලා. එතකොට ප්‍රොසෙස් එක කොහොමද මොකක්ද වෙන්නේ හැම දෙයක්ම මම ඔයගොල්ලන්ට කියන්න යන්නේ. එතකොට ඒකට යන වියදම්, එතකොට අපි රූම් එකක් ගන්නවා නම් කීයක් යනවද, එතකොට අපිට කොහොමද රූම් එකට අවශ්‍ය කළමනාකරණ වලට යන වියදම් හැම දෙයක්ම පෙන්නලා කියන්න තමයි යන්නේ. ඉතින් මම හිතනවා ඔයගොල්ලන්ට එපිසෝඩ් දෙකකින් එපිසෝඩ් එකට ඔයගොල්ලෝ අපිත් එක්කම දිගටම ටච් එකේ ඉඳී කියලා. ඉතින් අමතක නොකර හැමෝටම ෂෙයා කරන්න. මේක ගොඩක් වැදගත් වෙයි. කවුරු හරි ගන්න කෙනෙක් හිතාගෙන ඉන්නවා නම් සාමාන්‍යයෙන් පොඩි සැලරි එකක් තිබ්බත් විසිට් විසා වලට ගන්න පුළුවන්. වගේ වයිෆ් හරි කාව හරි වගේ ෆැමිලි එකේ වේවා අම්මා නැන්දම්මා වයිෆ් තාත්තා වයිෆ්ගේ තාත්තා නංගිලා මල්ලා ගන්න පුළුවන්. ඉතින් මම ඔයගොල්ලන්ට පළවෙනියට කියන්න යන්නේ අපි මුලින්ම ගන්න ප්ලෑන් කරනවා නම් කියන්නේ අපිට වීසා එක ඇප්ලයි කරන්න එපා. අපි වීසා එක ඇප්ලයි කරන්න කලින් පොඩි වැඩ වගේක් තියෙනවා කරන්න. හරිද? එතකොට අපි වීසා එක ඇප්ලයි කරනවා නම් මුලින්ම අපි යන්න ඕනේ මෙන්න මේ වෙබ්සයිට් එකට. හරි. ඉතින් දැන් මම මෙන්න මේ වෙබ්සයිට් එකට ආවා. ට්‍රාන්ස්ලේට් එක ඔන් වෙලා තියෙන්නේ. ඉතින් අපි මේ වෙබ්සයිට් එකෙන් තමයි වීසා එක ඇප්ලයි කරන්නේ. එතකොට වීසා එක ඇප්ලයි කරන්න නම් අපි මෙතන සර්විස් වල සිටිසන්ස් ඇන්ඩ් රෙසිඩන්ට්ස් කියන එකට යන්න ඕනේ. එතකොට මම ඔයගොල්ලන්ට කියන්නම් මෙතනින් වීසා එක ඇප්ලයි කරාට පස්සේ මෙතනින් වීසා එක චෙක් කරන්න පුළුවන්. මෙතනින් වීසා එකේ වීසා නම්බර් එක, ඉකාම නම්බර් එක මේක ඉන්ක්වයරි කරපුවාම වීසා එකේ කරන්ට් ස්ටේටස් එක එනවා. එතනින් තමයි වීසා එක ඉන්ක්වයරි කරන්න පුළුවන්. ඉතින් අපි වීසා එක ඇප්ලයි කරන්න නම් මුලින්ම සිටිසන්ස් ඇන්ඩ් රෙසිඩන්ට්ස් කියන එකට යනවා. ඊට පස්සේ මෙතනිනුත් අපි යන්න ඕනේ රෙසිඩන්ට්ස් කියන එකට. රෙසිඩන්ස් කියන එකට ආවහම අපිට තියෙනවා ෆැමිලි විසිට් රික්වෙස්ට් ෆෝ රෙසිඩන්ස් කියන කැටගරි එක. මෙන්න මේ ෆැමිලි විසිට් රික්වෙස්ට් ෆෝ රෙසිඩන්ස් කියන කැටගරි එකට යන්න ඕනේ. ඊට පස්සේ මෙතනින් අපි නෆාත් එකට ලොග් වෙන්න ඕනේ. ඒ කියන්නේ ඔයගොල්ලෝ මුලින්ම නෆාත් එකක් තියෙන්න ඕනේ. වීසා එකක් ඇප්ලයි කරනවා නම් ඒ කියන්නේ ඔයාලට ඉකාම එක තියෙන්න ඕනේ. ඉකාම එක හදාගත්තාම ඉකාම එක අපිට හම්බුනහම අපි නෆාත් එකක් හදාගන්නවා. ඇප්සර් එක ඔක්කොම මේකත් එක්ක ලින්ක් වෙනවා. ඉතින් මගේ ඉකාම නම්බර් එක දීලා ලොගින් වෙනවා මම. තොන් නෆාත් එකෙන් මම 12 තමයි දෙන්න ඕනේ. එතකොට මගේ නෆාත් එක තියෙන මොබයිල් එකේ මම නෆාත් එකෙන් 12 සිලෙක්ට් කරන්න ඕනේ. මේ නෆාත් එක පේන ඇති ඔයගොල්ලන්ට. The device is currently using VPN. මම VPN එකක් දාලා තියෙන නිසා නෆාත් එකට ලොග් වෙන්න බෑ. මම VPN එක අයින් කරලා නෆාත් එකට
එතකොට මේ විදිහට ඇසෙප්ට් කරන්න ඕනේ. දීලා 12 දුන්නා. හරි රික්වෙස්ට් එක මම දීලා තියෙන්නේ. ඔන්න දැන් අපි වැඩේට යන්නයි යන්නේ. එතකොට family visit request for residents යනවා අපි කැටගරි එකට. හරි. එතකොට මේ කැටගරි එකට ගියාම මෙන්න මෙතන තියෙනවා ඔයාගේ ඩීටේල්ස්. ඒ කියන්නේ ගන්න එක්කෙනාගේ විස්තර තමයි මේ උඩ තියෙන්නේ. පැහැදිලිද? මම ගන්න නිසා මම මගේ කම්පැනි එක මගේ නම ඇරබික් වලින් තියෙනවා, ඉකාම නම්බර් එක, ඉකාම එක්ස්පයිරි ඩේට් එක තියෙනවා ඇරබික් කැලන්ඩර් එකෙන්, මගේ මොබයිල් නම්බර් එක, ප්‍රොෆෙෂන් එක තියෙන ඇරබික් වලින්, ඊමේල් එක, එම්ප්ලොයර් නේම් එකත් ඇරබික් වලින් තියෙනවා. එතකොට මේක තමයි රෙකෝඩ් නම්බර් එක වෙන්නේ. එතකොට එන්ට්‍රි වීසා නම්බර් එක කියන්නේ අපේ වීසා නම්බර් එකක් එන්ට්‍රි කරන්න ඕනේ. මේක එන්ට්‍රි කරන්න අදාළම නැහැ. මොකද අපි මට වීසා එකක් මේ වගේ වීසා එකක් ස්ටෑම්ප් වෙලා නැහැ වගේ පාස්පෝර්ට් එකට. ඉතින් මේ විදිහට යාම අපි එක්කෙනෙක්ව ඇඩ් කරන්න ඕනේ ඇඩිෂන්. ගියාම දැන් මම ඔයගොල්ලන්ට කියන්න යන්නේ මේක මම ඒ කියන්නේ මම ඕල්රෙඩි මගේ වයිෆ්ට විසිට් වීසා එක මම ඇප්ලයි කරලා ඉවරයි. එතකොට විසිට් වීසා එක ඇප්ලයි කරද්දී අපි මෙතනින් ශ්‍රී ලංකා මේ විදියට අපේ ඩීටේල් ටික දානවා. ෆස්ට් නේම් එකට පළවෙනි නමත්, ෆාදර් කියන තැනට සෙකන්ඩරි නමත්, ෆැමිලි නේම් එකට වාසගමත් දාන්න. මම මේ විදියට දැම්මොත් සල්ලෝමි මේ විදිහට දානවා. එතකොට place of birth එකට දාන්න කොලම්බෝ කියලා. date of birth එක ඒකත් ඔයගොල්ලෝ සිලෙක්ට් කරගන්න. Number 8. तो रिलीजन ने का नॉन मुस्लिम, प्रोफेशन ने का टीचर, नॉट वर्किंग කියලා දැම්මොත් ප්‍රොෆෙෂන් එකක් දාන්න ඕනේ නැහැ. මෙතන මෙහෙම දැම්මොත් දාන්න අවශ්‍යතාවයක් නැහැ. එතකොට ෆීමේල් කියන එක තමයි වැටෙන්නේ. එතකොට රිලේෂන්ෂිප් එක වයිෆ්. එතකොට මෙතනින් ඔයාලට බලන්න පුළුවන් වයිෆ්, ගර්ල්, මදර් ඉන් ලෝ, වයිෆ් සිස්ටර්, පැටර්නල් ආන්ට්, ඒ වගේ ඔයගොල්ලන්ට කැටගරිස් ගොඩාක් තියෙනවා ගන්න ඕන. හරිද? මම දැන්ට වයිෆ් කියන එක දානවා. එතකොට මෙතනට දාන්න ඕනේ ඔයාගේ ඊමේල් ඇඩ්‍රස් එක සහ ඔයාගේ මොබයිල් නම්බර් එක. ඒ කියන්නේ ගන්න හදන එක්කෙනාගේ ඊමේල් ඇඩ්‍රස් එක සහ ඔයාගේ මොබයිල් නම්බර් එක. ඒ කියන්නේ මගේ වයිෆ් ගේ නෙමෙයි මගේ එක. එතකොට මම ඊමේල් ඇඩ්‍රස් එකක් දානවා, මේ විදිහට මොබයිල් නම්බර් එකක් දානවා. ඊට පස්සේ මෙතන පාස්පෝර්ට් විස්තර ටික සබ්මිට් කරනවා. එතකොට පාස්පෝර්ට් එක්ස්පයරි ඩේට් එක, පාස්පෝර්ට් ඉෂුව් ඩේට් එක දානවා. පාස්පෝර්ට් ලොකේෂන් එකට දානවා. ඒකත් කොලම්බෝ කියලා. එතකොට several time arrival point Colombo 365 තමයි දාන්නේ. එතකොට දින 90ක් තමයි ඩියුරේෂන් එක තියෙන්නේ. ඒ කියන්නේ මල්ටිපල් එන්ට්‍රි තියෙන්නේ අවුරුද්දක් තියෙනවා. දින 90න් අපි දින 90ට මේක අලුත් කරගන්න ඕනේ. එතකොට මේක මේ විදිහට මේ ඩීටේල් ටික මේ විදිහට ඔයාලට සබ්මිට් කරලා දැම්මොත් හරිද? මේ විදිහට සබ්මිට් කරලා දැම්මොත් ඔයාගේ වීසා එක දැන් මේක මෙතනින් ඇඩ් කරපුවාම ඔයාලට පැහැදිලි ඔයා එන්ටර් කරපු ඩීටේල්ස් ඔයාලට බලා ගන්න පුළුවන්. හැබැයි ඔයා මේ විදිහට ඇඩ් කරලා දැම්මොත් ඔයාගේ වීසා එක රිජෙක්ට් වෙනවාමයි. මොකද මේක ඔයා ඇරබික් වලින් ෆිල් කරන්න ඕනේ.
මොකද මාත් ඕල්රෙඩි ඉංග්ලිෂ් වලින් ඇප්ලයි කරලා මගේ වීසා එක රිජෙක්ට් වුණා. එතකොට ඒගොල්ලෝ මෙන්ෂන් කරනවා මැසේජ් එකක් ඩිස්ප්ලේ වෙනවා වීසා එක ඇරබික් වලින් ඇප්ලයි කරන්න කියලා. ඊට පස්සේ මම වෙනම ඔයාලට සෞදි වල ඉන්නවා නම් ඔයාලට මැප් එකේ බලන්න පුළුවන් ට්‍රාන්ස්ලේට් කරන කම්පැනිස් තියෙනවා පොඩි බුක් ෂොප් වගේ ඒවා. ඒ වගේ තැනකට ගිහිල්ලා ඔයාලට මේක ඇරබික් වලින් ඇප්ලයි කරන්න පුළුවන්. මම මේක ඩොකියුමන්ට් එකට මගේ යාළුවෙක් රියාල් 15කට කරගෙන තිබ්බා. මම රියාල් 40ක් දුන්නා. මම ගිය තැන එක්කන රියාල් 40ක් ඉල්ලුවා. එතකොට ඒගොල්ලෝ මේ විදියට ඇරබික් වලින් ෆිල් කරලා ඇප්ලයි කරනවා. හැබැයි මතක තියාගන්න ඒගොල්ලෝ නම එන්ටර් කරන්නේ ඉංග්‍රීසි වලින්. ඒක ඔයාලට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. අනිත් දේවල් තමයි ඇරබික් වලින් ඇප්ලයි වෙන්නේ. එතකොට ඇරබික් වලින් ඇප්ලයි කරද්දී ඔයා හොඳට බලන්න ඕනේ ඔයා එතනට යන්න තැන එක්කෙනාට සමහරලාට ඇරබික් බැරි වෙන්න පුළුවන්. සමහර වෙලාවට එයාට ඇරබික් නෙමේ ඉංග්ලිෂ් බැරි වෙන්න පුළුවන්. සමහරලාට ඔයා කියන දේවල් තේරුම් ගන්න බැරි වෙන්න පුළුවන්. ඉතින් ඔයා හොඳට එයාට ඒක පැහැදිලිව කියන්න. ගොඩක් දුරට ඒගොල්ලෝ කියන්නේ ඇප්ලයි කරලා ඒකට පුහුණු වෙච්ච අය තමයි ඉන්නේ. ඒගොල්ලෝ ගොඩක් දුරට මේක කරනවා. ඉතින් ඔයා පැහැදිලිව කියන්න වයිෆ් නැත්නම් මැඩම් කිව්වම ඒගොල්ලෝ දන්නවා වයිෆ් කියලා. එතකොට ඒ වගේ ඩීටේල් ටික ඔයා හරියට බලන්න පාස්පෝර්ට් නම්බර් එක නමේ අකුරු ගම් එක්ස්පයරි ඩේට් ඒවා සියලු දේවල් හරියට බලන්න. ඊට පස්සේ මම කිව්ව විදිහට වීසා එක ඇප්ලයි කරන්න. වීසා එක ඇප්ලයි කරාට පස්සේ දැන් මම ඕල්රෙඩි ඇප්ලයි කරලා තියෙන නිසා මම ඇඩ් කරේ නැහැ. මම එන්ක්වයරි කරන්න යනවා මගේ ඕල්රෙඩි ඇප්ලයි කරලා තියෙන වීසා එක. හරි. ප්‍රශ්නයක් ආවා. හරිද? ඕන දැන් මේ මම ඇප්ලයි කරලා තියෙන වීසා එක තමයි මේ තියෙන්නේ. ඒතර මම මේ ඇප්ලයි කරලා තියෙන වීසා එකට මෙන්න මෙතන මේ තියෙන්නේ රෙෆරන්ස් නම්බර් එකක් එනවා. මේ රෙෆරන්ස් නම්බර් එක ඔයා එන්ටර් කරන්න ඕනේ. ඔයා අතනින් ඇප්ලයි කරපුවම මේ රෙෆරන්ස් නම්බර් එක ඔයාට එනවා. එතකොට මේ එන්ක්වයරි එකේදී මේ රෙෆරන්ස් නම්බර් එක ඔයා එන්ටර් කරන්න ඕනේ. මේක ඔයාට පල්ලෙහාට ගියාම මෙතන print කියලා මේක Google Translate කරපුවම ඔයාට පෙන්නයි මෙතන print කියලා තියෙන්නේ. print කරපුවම ඔයාට මේක PDF එකක් විදිහට download කරගන්න පුළුවන්. ඉතින් download කරගෙන තියාගන්න. මේක තාම මෙතන request for family visit කියලා තියෙන්නේ. මේක මම Google Translate කරලා මෙන්නන්නම්. request for family visit. තාම ඒ කියන්නේ වීසා එක මම ඇප්ලයි කරලා දවස් 3ක් වගේ වෙන්නේ. තාම වීසා එක සබ්මිට් වෙලා නැහැ. එතකොට මේ වීසා එක සබ්මිට් වෙන්න නම් ඔයා මේ වීසා ෆෝම් මේක ඩවුන්ලෝඩ් කරගෙන කම්පැනි එකට ඊමේල් එකක් දාන්න අවශ්‍යයි. ඔයාගේ කම්පැනි එකට නැත්තම් බාර දීලා කියන්න ඕනේ මෙහෙමයි මම මගේ වයිෆ්ට වීසා එක ඇප්ලයි කරා මට චැම්බර් ඔෆ් කොමර්ස් එකට රික්වෙස්ට් කරලා දෙන්න. එතකොට කම්පැනියෙන් දැන් අපේ කම්පැනියෙන් වෙන විදිය මම කියන්න. එතකොට ඔයා ඊමේල් එකක් දැම්මාම කම්පැනියෙන් ඔයාට within a day වගේ ඔයාට චැම්බර් ඔෆ් කොමර්ස් එකට රික්වෙස්ට් කරලා දෙනවා. එතකොට කම්පැනියෙන් එකට රියාල් 30ක වගේ මුදලක් කැපෙනවා COC එකට. ඒ රියාල් 30 අපේ කම්පැනිය නම් ඔයාගෙන් ගන්නෙ නැහැ. ඒක සැලරි එකත් එක්ක සැලරි එකෙන් ඩිඩක්ට් වෙලා ඔයාට ඒක එනවා. එතකොට මේක එකපාරක් අපි හිතමුකෝ ඉංග්‍රීසි වලින් ඇප්ලයි කරලා රිජෙක්ට් වුණා.
ඊට පස්සේ දෙවෙනි පාරත් අරබික් වලින් ඇප්ලයි කරනවා. දෙවෙනි පාර අරබික් වලින් ඇප්ලයි කරපුවාම ආයේ දෙවෙනි පාර අලුතෙන් ඔයා රික්වෙස්ට් එකක් දාන්න ඕන කම්පැනියට. එතකොට කලින් 30යි මේක 30යි දෙකටම 60ක් කැපෙනවා. රියල් 60ක් කැපෙනවා. එතකොට මේක ඇප්‍රූව් වෙලා තිබ්බොත් මේ වීසා එක ඇප්‍රූව් වෙලා තිබ්බොත් ඔයාට ෆැමිලි විසිට් වීසා කියලා මේක මෙතන මේ උඩ ස්ටේටස් එක වෙනස් වෙනවා. ඒ විදිහට තමයි වීසා එක අපි ඇප්ලයි කරලා වීසා එක ගන්නේ. ඊට පස්සේ තව වැඩපිළිවෙලක් තියෙනවා. ඒක මම ඔයගොල්ලන්ට දෙවෙනි එපිසෝඩ් එකෙන් අරන් එන්න කොහොමද වැඩේ වෙන්නේ කියලා. එහෙනම් අපිත් එක්ක දිගටම රැඳිලා ඉන්න. ජයන් ජය වේවා. හැම දෙයක්ම ඉන් ඩීටේල් ඕගොල්ලොන්ට කියනවා කොහොමද එක්කෙනෙක්ව ගන්නෙ, කොච්චරක් වියදම් වෙනවද, බඩමුට්ටු වලට කීයක් වගේ මුදලක් යනවද, රූම් එකක් හොයාගන්නේ කොහොමද, ෆර්නිචර් ඇපාර්ට්මන්ට් එකක් ගන්නවද නැත්නම් වෙනම රූම් එකක් අරගෙන අපි බඩමුට්ටු ගන්නවද, එහෙමනම් කීයක් වියදම් වෙනවද, හැම දෙයක්ම පැහැදිලිව දැනගන්න. ෆ්ලයිට් ටිකට් එක දාන්නේ කොහොමද, ෆ්ලයිට් ටිකට් එකට අපිට දාගන්න ලේසි ක්‍රමයක් තියෙනවද, එතකොට ඔයාගේ ට්‍රාන්ස්පෝර්ට් මැනේජ් කරගන්නේ කොහොමද, හැම විස්තරයක්ම පැහැදිලිවම දැනගන්න පුළුවන්. කොටසෙන් කොටස අපි සවිස්තරාත්මකව ඔයගොල්ලන්ට අරන් එන්න තමයි මගේ අයිඩියා එක. ඉතින් ජයෙන් ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙනම් හැමෝටම සුබ දවසක්.